මතෙව් 8:16 සවස් වූ කල යක්ෂා වේසූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනන ලද්දෝය. උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරු කළසේක. රෝගාතුර වූ සියල්ලන් සුවපත් කළසේක. හලෙලූයා. ජේසුස් වහන්සේ රෝග සුව කරේ ආත්ම දුරු කරලා. මං කියන එක ඇහෙනවද? ඒ කියන්නේ බොහොමයක් රෝග පිටිපස්සේ ඉන්නේ ආත්මයක්. මම දන්නවා සමහරලාට මේ අලුත් පරම්පරාවක පිළිගන්න කැමති නැහැ. අපි කැමති රෝගයක් ආවම ඒකට මොකක් හරි ප්‍රතිකර්මයක් කරලා ඒක උත්සාහ කරලා බලන්න. ඒක හොඳයි. හලෙලූයා. ළඟිනකට කියන්නේ ඒක හොඳයි. රයිට්. ඖෂධ කියන්නේ යක්ෂයාගෙන් ආපු දෙයක් නෙමෙයි. ඖෂධත් දෙවියන් වහන්සේගේ සලස්ම. මම කියන එක කියනවා. මොකද යක්ෂයාට අවශ්‍ය නැහැ නේ අපිව සුව කරන්න. හැබැයි දෙවියන් වහන්සේ කැමැත්ත අපි මේ මත යැපෙන එක නෙමෙයි. මොකද ඒකට හේතුව බොහොමයක් රෝගවල ඇත්තම රෝගකාරකය ආත්මයක්. මම කියන එක කියනවා. ඇත්තම රෝගකාරකය ආත්මයක්. ඔබ දන්නවද ආත්මවලට තියෙනවා තමන්ගේම ස්වරූපයක්. මාක් 9:25. ආත්මවලට මුදා ගන්නවා මේ කියන දේ මිනිත්තු 15යි. ළඟිනකට කියන්නේ මිනිත්තු 15යි. අවධානය දෙන්න. right? ඔබ අද අරන් යන්නේ සුවය විතරක් නෙමෙයි සුවය තබා ගන්න අවශ්‍ය ෆෝමියුලා එක. එහෙම නැත්නම් යාන්ත්‍රණය. ඔබ වෙද මහත්තයා ගාවට ගියාම ගුලියක් දෙනවා. සුව වෙනවා. ගෙදර යනවා. ආයෙ ගුලිය හොයාගන්න දන්නේ නැත්නම් ආයෙ වෙද මහත්තයා හොයාගෙන යන්න වෙනවා. ඉතින් මගේ කැමැත්ත ඔබ හැම සුව මෙහෙයකම මේ පුටුවල ඉන්න එක නෙමෙයි. මම කියන එක යනවා. අද සුවේ මෙහෙන් පස්සේ ඔබ සුව වෙන්න ඕන සහ ඔබේ සුවේ පවතින්න ඕන. right. මම මොකද්ද කිව්වේ? මං කිව්වා ආත්ම තමයි රෝග පිටිපස්සේ ඉන්නේ. ගොඩක් රෝග පිටිපස්සේ 90%ක්. ඇයි ඉතුරු 110? ඉතුරු 110 ඔබේ නොසලකිල්ලෙන් හැදෙන රෝග. වැස්සේ තෙමිලා ගිහිල්ලා අයිස්ක්‍රීම් ටබ් එකෙන් භාගයක් විතර කාලා නේ? ඊට පස්සේ හෙම්බ්‍රිස්සාව හදාගෙන කියනවා ආත්මයක් මාව ලෙඩ කරා කියලා. නෑ ඒ ඔබේ නොසලකිල්ල. අතට අහුවෙන හැම එකම කාලා ෆැටි liver හැදුනම කියනවා පාස්ට් ආත්මයක්. නෑ ඒ ඔබේ කට පරිස්සම් කරගත්ත නැති එක. මං කියන එක ඇහෙනවද? සමහර රෝග තියෙන ඔබේ නොසලකිල්ල. හැබැයි 10%යි. හැබැයි 90%ක් රෝග වලට හේතුව ආත්මයක්. හලෙලූයා. ආත්මයක් ආත්ම වලට තියෙනවා තමන්ගේම ස්වරූපයක්. මේකේ කියනවා සමූහයක් දුව එමින් රැස් වෙන බව යේසුස් වහන්සේ දුටු කල උන්වහන්සේ අශුද්ධ ආත්මයට තරුවට කරන අශුද්ධ ආත්මයකට තරුවට කරන unclean spirit. මොකක්ද අශුද්ධ ආත්මය? යේසුස් කතා කරන අශුද්ධ ආත්මේ නම කියලා. මොකද්ද? ගොළු බිහිරි ආත්මය මොහු කෙරෙන් පහව යව. තවත් මොහුට ආවේශ නොවන්ට ඔබට අණ කරමි කීසේක. ආත්මේ නම මොකද්ද? ගොළු බිහිරි. ඒ කියන්නේ ඔබ ගොළුෙක් ඔබට මොකද මතක් වුනේ? ගොළු මිනිස්සු. බිහිරි කොහොම අපිට මතක් වෙන්නේ? බිහිරි මිනිස්සු. deaf and dumb. හැබැයි ඔබ දන්නවද? ඒක පිටිපස්සේ ආත්මයන් ඉන්නවා. හලෙලූයා. මිනිස්සුතුවා මේ ඇවිල්ලා මෙයා උපන් හැටි. මේ ගොළු කියන්නේ මේ උපන් හැටි. උගුරේ ප්‍රශ්නයක්. කන් ඇහෙන්නේ නැත්තේ කම්බරේ ඇදේට හිටලා. බෙර ගහන්න ගිහිල්ලා. කොහොම හරි අපි ඩිෆයින් කරනවා නේ අපි විස්තර කරනවා ගැටලුව. හැබැයි ජේසුස් වහන්සේ විස්තර කර කර හිටියේ නැහැ. ජේසුස් වහන්සේ අන කරා ගොළු බීරි ආත්ම ඉවත් වෙන්න. උන්වහන්සේගේ වචන ඔබ තව 15ට කියවුවොත් එළම ඒ වෙලාවෙම සුව වුණා. එළමට ඇහෙන්න පටන් ගත්තා, කතා කරන්න පටන් ගත්තා. අපි කොහොමද ඕක විද්‍යාවෙන් පැහැදිලි කරන්නේ? මම කියන එක ඇහෙනවද? අපි ගොඩක් වෙලාවට සුවය බලාපොරොත්තු වෙනවා පොඩි ඔළුව කැක්කුමකට, බඩේ අමාරුවකට. අපි දෙයන්නාසේ ඒකට විශ්වාස කරනවා. හිතන්න උපතින් ගොළු කෙනෙක් ඉන්නවා. ඔබට පුළුවන් විශ්වාස කරන්න ජේසුස් වහන්සේට ගොළු බව නැති කරන්න පුළුවන් කියලා. මම කියන එක ඇහෙනවද? මෙහන්න ඔබේ විශ්වාසය මතයි දෙයන්නාසේ ඔබේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔබට උපන්දා සිට සමහර ගැටලු තියෙනවා. කාලාන්තරයක් තියෙන ලෙඩ තියෙනවා. අවුරුදු 15ක් 20ක්. මට කියන්නේ අවුරුදු 5ට වඩා රෝගයක් තිබ්බයි කවුද ඉන්නේ? අවුරුදු 5කට වඩා එකම කන්ඩිෂන් එකක් තිබ්බයි. මොනවා හරි. එකයි. එක නෑ දෙන්නයි. තුනයි. තරයි. අවුරුදු 5කට වඩා. සමහරවිට ගොඩක් කල් එකම தත්ත්වය ඔබ හිටියම ඔබ ඒකේ ආත්මික පැත්ත දකින්නේ නැහැ. සමහරට කොච්චර හොඳ කිතුණුවෙක් වුණා. ඔබ හිතනවා මේක සාමාන්‍ය දෙයක්. ඇයි ඔබ ඒක මගේ කරගෙන? පාස්ටර් මගේ කොන්දේ අමාරුව අදත් ආවනේ. කාගේ කොන්දේ අමාරුවද? මගේ.
ඒ කියන්නේ ඔබට මගේ ස්වාම පුරුෂයාට අමතරව ගෙදර මගේ කොන්දේ අමාරුකුත් තියෙනවා. පාස්ටර් මගේ දියවැඩියාව දැන් ටිකක් හොඳයි. මගේ දියවැඩියාව. ඉතින් දියවැඩියාව යයිද? නෑ. පාස්ටර් මෙතෙන්ට ඇවිල්ලා අත තියලා කකුල තිබ්බත් ලෙඩේ යන්නේ නෑ. ඇයි? ඔබ ගෙදර ගිහිල්ලා කියනවා මගේ දියවැඩියාව. මගේ කොන්දේ අමාරු. මම කියන ගෑනන් මගේ බඩේ අමාරුව. අර මගේ බඩේ අමාරුව කාලයකට සැරයක් එන්නේ. මේ අදත් ඇවිල්ලානේ අමාරුයි. මොකක්ද අමාරු? මගේ බඩේ අමාරු. ඉතින් ලෙඩේ යයිද? මම කියන්නේ ඇයි මම ඔබට වචනේ ගේන්නේ? ඔබට මේකෙන් ඔබට තියෙන්න ඕන රෝගයකින් සුව වෙන්න අවශ්‍යතාවය. ඒක ඔබ මගේ කියලා ප්‍රකාශ කරන තාක්කල් ඒ ආත්මය ඔබ අත්හරින්න කැමති වෙන්නේ නැහැ. මොකද ආත්ම වලට තියෙනවා තමන්ගේම ස්වභාවයක්. මෙතන කතා කරන ගොළු බිහිරි ආත්මය. හalleluya. මම කියන ගෑනවද? ආත්මික තලයේ ආත්මයන් තියෙනවා. උන්ට ස්වභාවයන් තියෙනවා. උන්ගේ ස්වභාවය ගොළු බිහිරි. අන්ධභාවය. එක එක දේවල්. උමතුභාවය. අපි කියන්නේ මොනසර පිස්සු හැදුනා එකපාරම. උමතු වුණා. ආත්මයන්. මම කියන ගෑනවද? හalleluya. ආත්මික තලයේ ආත්ම තියෙනවා. ඔවුන්ට තමන්ගේම ස්වභාවයන් තියෙනවා. හැබැයි ඔවුන් ආත්මික තලයේ ඉන්න තාක්කල් ඔවුන්ට ඔවුන්ගේ ස්වභාවය ප්‍රකාශ කරන්න බෑ. ඒ නිසා තමයි ඔවුන්ට මනුෂ්‍ය ශරීරයක් ඕන වෙන්නේ. ඔවුන් මනුෂ්‍ය ශරීරයක් හොයාගෙන එන්නේ තමන්ව ප්‍රකාශ කරන්න. ඔබ ඊට දුන්නොත් ඒ ආත්ම ඔබේ ශරීරය පාවිච්චි කරනවා ඔවුන්ට ප්‍රකාශ වෙන්න. හalleluya. කේන්තිය මං කියන්නේ මේ ඉඳලා හිටලෙන කේන්තිය නෙමෙයි. ගෙදර සීනි උරුනාම වෙන කේන්තිය නෙමෙයි. නේ? දැන් සමහරව ඉන්නවා නේ අධික කේන්තියක්. කොයි වෙලෙත් කොස්ස ළඟින් මැස්ස යන්න බෑ. සමහරලාට ඒකට හේතු ආත්මයක් වෙන්න පුළුවන්. The spirit of anger. කේන්ති ආත්මය. ඔබ දන්නේ ඔබ මේ කේන්තිය මට මේ මගේ හැටි මට කේන්ති යනවා කියලා කියනකම් ඒ ආත්මය ඔබෙන් ඉවත් වෙන්නේ නැහැ. ඇයි? ඔබ පිළි අරන් ඉවරයි මේ මගේ හැටි. ඔබ ඒක පිළිගන්න තාක්කල් ආත්මය ඔබව පාවිච්චි කරනවා එළියට ප්‍රකාශ වෙන්න. මං කියන එක ඇහෙනවද? දයානාසේ කැමැත්ත යේසුස් වහන්සේ කුරුසේ ලේ දීලා ගත්ත මිනිස්සු ආත්මුල ගොදුරක් වෙන එක නෙමෙයි. ජේසු මැරුණේ කිතුණුව වෙනුවෙන් විතරක් නෙමෙයි. යොහාන් 3:16ට අනුව දෙවියන් වහන්සේ සුවකී ඒකජාත පුත්‍රය එව්වේ මුළු ලෝකය වෙනුවෙන්ම. එනිසා අද ජේසුස් වහන්සේ කැමැත්ත හැම කෙනෙක්ම නිදහස් වෙන එක. ඊට දෙන්න එපා ඔබේ ජීවිතේට ආත්මයකට ප්‍රකාශ වෙන්න දෙයක් බවට පත් වෙන්න. මං කියන එක ඇහෙනවද? හalleluya. මට ඒකයි මේකේ පළවෙනි කොටසෙන් ඔබට පෙන්වන්න ඕන අද ඔබට උගන්වන දේ. ආත්මික තලයේ යම් දේවල් කීපයක්. ආත්මික තලයේ ආත්ම ඉන්නවා. ඔවුන්ට ආවේනික ස්වරූප තියෙන. ඔවුන් මනුෂ්‍ය ශරීරය පාවිච්චි කරනවා ඒක ප්‍රකාශ කරන්න. කාලයක් ඒ දේ ඔබෙන් ප්‍රකාශ වෙනකොට මිනිස්සු ඒක බාර ගන්නවා ඒක මගේ තත්වයක් කියලා. ඒ නිසා තමයි අද ගොඩක් වෙලාට දේව ගෘහේ අපි දකිනවා පුංචි හාස්කම් වෙනවා. ලොකු හාස්කම් වලට ඉඩ මදිකම තියෙන්නේ අද දෙවියන් වහන්සේගේ බලය අඩු වෙලා තියෙන එක නෙමෙයි. අද මිනිස්සු තොරතුරු වැඩි නිසා ඒ තත්වයන් වලට පුරුදු වෙලා. ඔබ දකිනවා ක්‍රියාපොතේ ලොකු හාස්කම් උපන්දා සිට කොර වෙච්ච කෙනෙක්ව නැගිටවුවා. පේදුරු යෝහානුයි. ඔබ දකින ඕන තරම් ජේසුස් වහන්සේගේ ජීවිත කාලෙත් උපන්දා සිට තිබ්බ රෝග සුව කරා. උපතින් ඇවිදින්න බැරි මිනිස්සුන්ව සුව කරා. උපතින් අන්ධ මිනිස්සුන්ව සුව කරා. හalleluya. ඇයි අද අපි මේ කාලේදී මේ වගේ ලොකු හාස්කම් වැඩිපුර දකින්නේ නැත්තේ? ඒකට එක හේතුවක් අද සුවය ගැන තොරතුරු වලට වඩා මිනිස්සුන්ට තියෙන රෝග ගැන තොරතුරු. උපන්දා ඉන්න රෝගයක් අරගෙන ඔබ ගිහිල්ලා වෛද්‍යවරයා හම්බුනාම ඔහු කියනවා මේක ජානමය ප්‍රශ්නයක්. මේක සුව කරන්න බෑ. ඔබේ පප්පටත් තිබ්බ නේද මේක? ඔව්නේ ડોක්ටර්. තාත්තටත් තිබ්බ නේද? ඔව්. එහෙනම් මේක ඔබටත් තියෙනවා. ඔබ ගෙදර එන්නේ රෝගේ මගේ කරගෙන. ඊට පස්සේ ඔබ එකෙන් මිදීමක් ගැන හිතන්නේ ආයේ. හalleluya. ඔබ දන්නේ පප්පාට බලපාපු ආත්මෙමයි තාත්තටත් ඇතුළුනේ කියලා. තාත්තව සෝහනට ගෙනියපු ආත්මෙමයි ඔබටත් ඇතුළුනේ කියලා ඔබ දන්නේ.
ඔබ හිතනවා මේක ජානමය ප්‍රශ්නයක් කියලා. නෑ මේක පාරම්පරික ප්‍රශ්නයක්. මං කියන ගෑනවද? වෛද්‍ය විද්‍යාව හොඳයි. හැබැයි වෛද්‍යවරයෙක්ට පේන්නේ ඔබේ භෞතික ශරීරය විතරයි. මම මේ කතා කරන්නේ ඊට එහයින් ඔබේ ජීවිතය දකින්න. හලෙලූයා. එනිසා අද ඔබ විශ්වාස කරොත් කිසිම රෝගයක් තත්වයක් නැහැ යේසුස් වහන්සේට සුව කරන්න බැරි ඕනම තත්වයකින් අද මට නිදහස් වෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරොත් ඔබට පුළුවන් එකකින් එළියට එන්න. ඒකයි අද මම මේ පණිවිඩය බෙදාගන්නේ. රෝග බොහෝමයකටම පිටිපස්සේ හේතුව ආත්මයක්. හිතන්න ඔබට කොහේ හරි මල ගෙදරක ගිහිල්ලා එනකොට මොකක් හරි රෝගයක් හැදුණා. අන්න ඔබ එතකොට විශ්වාස කරනවා ආත්මයක්. නේ රෑ කළුවරේ මොන හරි කකා යනවා. ඔන්න බඩේ අමාරුව හැදුණා. ඇත්තටම ආත්මයක් නෙමෙයි ප්‍රශ්නේ. වඩේක හදපු මිනිස්සු හරියට හදලා නැහැ. එයා වෙන තැන් වලින් ලුණු දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔබ ආත්මයක් කියලා ආඥා කරනවා. ආත්ම කල්පනා කරනවා මේ නැතිවත් අපේ account වලට දාන්න. මං කියන එක වැරදිද? ඒ වෙලාවට ඔබ විශ්වාස කරනවා. හැබැයි උපන්දා ඉඳන් තියෙන රෝගයක් තියෙනවා. ඔබ කවදාත් හිතනවද මේක ආත්මයක් කියලා? බොහෝ වෙලාවට හිතන්නේ නැහැ. ඔනතරයි ප්‍රශ්නේ තියෙන්නේ. කාලාන්තරයක් ඔබ එකම තත්ත්වෙ හිටිය කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔබට ඒ තත්ත්වෙ මිදෙන්න බෑ කියලා. හලෙලූයා. ඔබට පේන රෝග තියෙනවා. ඔබට නොපෙනෙන රෝග තියෙනවා. ආත්ම විසින් ඇති කරන රෝග වර්ග දෙකක්. ඔබට පෙනෙන රෝග සහ නොපෙනෙන රෝග. පේන රෝග තමයි මම ඔබට දැන් මෙච්චරලා කතා කරන්නේ. ගොළු බිහිරි අන්ධභාවය. ඒක ඔබට පේනවා පිළිකාව පේනවා. ස්කෑන් එකකින් අහුවෙනවා. ගෙඩියක් පේනවා. නේ? ඒවා පේනවා. ඔබට වෛද්‍ය විද්‍යා සහතික වලින් ඔබට ගන්න පුළුවන් පේනවා. මෙන්න රෝගයක් මට තියෙනවා. හැබැයි ආත්ම විසින් ඇති කරනවා ඔබ ඇහැට පේන්නේ නැති රෝග. එයි මම මේ කොටසට කතා කරන්න යන්නේ. ඒකට හේතුව ඔබ දන්නවද ඔබට පෙනෙන රෝග කී දෙනෙක් මාත් එක්ක ඉන්නවද? ළඟින කෙනා නිදාගෙන ඉන්නවනම් ඈරවන්න තට්ටුවක් දාලා බලන්න ළඟින කෙනා නිද්ද කියලා. දෙපැත්ත බලන්න. ඔබට අවසර දෙනවා මේක ඇතුලේ ඕනම කෙනෙක් ඈරවන්න පුළුවන්. right? හalleluya. හalleluya. අයි මම කතා කරන්නේ නොපෙනෙන රෝග සහ පෙනෙන රෝග ගැන. ආත්ම විසින් ඇති කරන රෝග වර්ග දෙකක්. එකක් නොපෙනෙන රෝග අනිත් එක පෙනෙන රෝග. පෙනෙන රෝග ඇති වෙන්න බලපාන්නේ බහුතරයක් නොපෙනෙන රෝග ඉස්සල්ලා. මම කියපේ හොඳට අහගන්න. ආත්ම ගොඩක් වෙලාවට වුණ ආත්මිකතාවල ඉඳලා ඇති කරන්නේ නොපෙනෙන රෝගයක් ඉස්සල්ලා. ගොඩක් වෙලාවට. right? හැබැයි පෙනෙන රෝග වලට වුන් දායක වෙනවා. හැබැයි නොපෙනෙන රෝගයක් ඇති කරාම වුන් දන්නවා මේ තුලින් පෙනෙන රෝගයක් එළියට ගේන්න ලේසි. උදාහරණයක් මම පෙන්නන්නම්. අපි බලමු 2 තිමෝති 1:7. 2 තිමෝති 1:7. දැනස අපිට දුන්නේ 2 තිමෝති 1:7. ඒක කියනවා දැනස අපිට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව බලයේත් හික්මවීමේ ආත්මයක් කියලා. right? බය අඩුකමේ ආත්මයක්. නැත්නම් ඉංග්‍රීසි පරිවර්තනය කියනවා spirit of fear. බය අඩුකමේ ආත්මය. එතකොට ආත්ම ඉන්නවා මෙන්න මේ වගේ. බය ආත්මය spirit of fear. hallelujah. spirit of fear. දැන් මට කියන්න කෙනෙක්ට බඩේ ගෙඩියක් තිබ්බොත් ස්කෑන් කරලා හොයාගන්න පුළුවන්. එයා තුල බය තිබ්බොත් මොන ස්කෑන් එකෙන්ද හොයාගන්න පුළුවන්? පුළුවන්ද? බෑ. ඔබ දන්නේ සමහර වෙලාවට ආත්ම මේ බය කියන එක ඇති කරනවා. spirit of fear කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඔබට සමහර පුද්ගලයෝ හම්බෙලා ඇති. ඔවුන් හැමතිස්සෙම ඉන්නේ අනිසි බයකින්. හෙට ගැන බයකින්, පවුල ගැන බයකින්. මං කියන එක ඇහෙනවද? ඔබට හම්බෙලා ඇති ඒ වගේ අයව ගොඩක්. ඔබත් සමහරට ඒ වගේ තත්ත්ව වලින් ගිහිල්ලා ඇති. අනිසි බය. ගොඩක් වෙලාවට මට අද දෙන්න පුළුවන් උපරිම තොරතුරු ඔබට දෙනවා. right? මට ඕනේ ඔබ මේක අල්ල ගන්න. hallelujah. දැන් උදාහරණයක් අපි කතා කරමු බය කියන ආත්මය ගැන. බය කියන ආත්මය කෙනෙක්ට ඇතුල් වුණොත් අපිට ඕක ස්කෑන් එකකින් හොයාගන්න බෑ.
පැනඩෝල් බීලා සනීප කරන්න බෑ. ඒ ආත්මය මොකක්ද ඇති කරන්නේ? බය ඇති කරන ඔබ ඇතුලේ. ඔබ දන්නවද අභ්‍යන්තර බය කියන්නේ ඔබේ ආත්මික තලයේ අන්ධකාරයට දොරක්. අන්ධකාරයට දොරක්. අන්ධකාරයට දොරක්. ඔබ දන්නේ ඔබ බය වෙන මොහොතක ආත්මික තලයේ වැරදි දෙයකට ඔබට ඇතුල් වෙන්න පුළුවන්. ඔබ බය වෙන එක මොහොතක මිනිත්තුවක ආත්මික තලයේ වැරදි දෙයකට ඔබට ඇතුල් වෙන්න පුළුවන්. අද ගොඩක් වෙලාවට මිනිස්සු කැමති බය වෙන්න. අත් තියෙනවා බය හිතන චිත්‍රපට කතා. අපි ආසය අහලා බය වෙන්න. ඔබ දන්නේ මේ බය ඔබට කොච්චර හානියක් කරනවද කියලා. මොකද උන්වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේ පරණ කිවිසුමේ කීප වතාවක්ම කියලා තියෙනවා බය වෙන්න එපා, ධෛර්යමත් වෙන්න. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේ එකම දේ කීප වතාවක් කිව්වේ. ඒකට ඒතෝ බය ආත්මිකයි. ඔය බය කියන ආත්මය කෙනෙක්ට අතුල් වුණා මේක අපිට එළියෙන් හොයන්න බෑ. ඔව් හෝ ඇය බයයි හැම දෙයකටම. පියවරක් ගන්න බයයි ජීවිතේ. ඒ බය මොකක්ද කරන්නේ? දොරක් කරින ආත්මික තලයෙන් ඔබට දේවල් ඇතුල් වෙන්න. හලෙලූයා. ඊළඟ එක තමයි මම ඔය බය ගැන කතා කරපු නිසා තව ආත්මයක් ඔබට පෙන්වන්නම්. Spirit of pride. උඩුම්කමේ ආත්මය. තව ආත්මයක්. උඩුම්කමේ ආත්මය. මේ ආත්මය කෙනෙක්ට ඇතුල් වුණත් ඒක කවදාත් හොයන්න බෑ. මට මේ ආත්මය ගැන මිනිත්තුවක් කතා කරන්න ඕන. මොකද මේක ගොඩක් වැදගත්. right? ඒකට හේතුව මේ උඩුම්කමේ කියන ආත්මය ඇතුල් වුණාම right? කේදෙන්ට බෙදන්න ඕන. ඔය අපි ආත්ම දුරු කරනවා. cast out. උඩුම්කමේ ආත්මය ගොඩක් වෙලාවට දුරු කරන්න බෑ. ඒක අපිට මෙහෙම එලවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සමහර ආත්මයන් තියෙනවා. ඔබ ඊට විරුද්ධව යමක් කරන්න ඕන. මම කියන්නේ කියනවා. මම උගන්වනවා මොකද්ද කරන්න ඕනේ කියලා. right? ඔබ යමක් කරන්න ඕන. මොකද උඩුම්කමේ ආත්මය ආවම ඒක අපිට එළියෙන් පේන්නේ නැහැ. එළියෙන් ලස්සන මේකප් එක දාලා ලස්සනට එනවා. ඇතුලෙන් අපි ඇතුලේ තමයි දන්නේ උඩුක ආත්මයක් තියෙනවා. හලෙලූයා. උඩුක ආත්මය. කොහොමද පාස්ටර් ඔක අඳුරගන්නේ? මම සරල උදාහරණයක් කියන්නම්කො මගේ සේවයේ ජීවිතේ. සමහරලාට මට හම්බෙලා තියෙනවා කිතුනෝ සභාවට එනවා. කිතුනෝ කියන්නේ පුද්ගලයෝ සභාවට එනවා. දෙයයන් වහන්සේගෙන් පිළිතුරක් හොයාගෙන. ආපු දවස්වල කැඩිලා බිඳිලා සමහරලාට ප්‍රශ්න ගොඩක අභියෝග ගොඩක දෙයයන් වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙගෙන එනවා. එතකොට පුදුම යටහත්කමක් තියෙනවා. දේව සේවක කෙනෙකුට නැගිටිනවා, අත් උස්සලා නමස්කාර කරනවා, ප්‍රශංසා කරනවා, හරි ජුවලිතව දේවල් කරනවා. පුදුම භක්තියක් තියෙන. හැබැයි ඊට පස්සේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුල ප්‍රශ්නේ විසඳෙනවා. දැන් ඔන්න දේවල් ලැබෙන්න පටන් ගන්නවා. ජීවිතේ යහපත් පැත්තට එනවා. දැන් උසස් වෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න මොකුත් නැතුව තිබ්බා. දැන් ව්‍යාපාරයක්, රැකියාවක් අවස්ථා හම්බුණා. දැන් ඔන්න ටික ටික වෙනස් වෙනවා. කලින් ඇවිල්ලා සභාවට ආවම ඕනම දෙයක් කරනවා. පස්සේ කියන ඕනම සේවයක්. මං වොෂ්රූම් එක හොදලා එන්නද? අතු ගන්නද? පුටු පිහදන්නද? ඕන එක. හැබැයි දැන් බෑ. දැන් මොකද? දැන් ඔක්කොම හරි ගිහිල්ලානේ. දැන් අතු ගන්නකො ගැලපෙන්නේ නෑනේ. හලෙලූයා. ඔබ උඩඟු වෙලා. මං කියන එක ඇහෙනවා. උඩඟු වෙලා. ඔබට දේවල් දන්නද? මේක මම ආර්ථික සම්මන්ත්‍රණය දෙන්න ඕන දෙයක් මම ඔබට දැන් කියන්නම්. යමක්. ඔබට කවදාවත් යටහත්කම ඔප්පු කරන්න බෑ. ඔබට යමක් ලැබෙන්නේ නැති තාක්කල්. ඔබට බලය හෝ මුදල් ලැබෙන්නේ නැති තාක්කල් ඔබට යටහත් කියලා ඔප්පු කරන්න බෑ කවදාවත්. මම සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔබ ළඟට එනවා කවුරු හරි
දිලිඳු මිනිස්සෙක්. මුදල් නැති දිලිඳු මිනිස්සෙක්. වැරහැලි ඇඳගත්ත මිනිස්සෙක්. ඇවිල්ලා ඔබ ළඟට ඇවිල්ලා ආදරෙන් කතා කරනවා. right? ආදරෙන් කතා කරනවා. සුහඳව කතා කරලා යනවා. ඔහු ගියාට පස්සේ ඔබ මොනවද කියන්නේ? හොඳ මිනිස්සෙක්. එවනේ කියන්නේ. ඔබ කියනද යටහත් මිනිස්සෙක් කියලා? හොඳ මිනිස්සෙක්. දැන් කවුරු එනවා ලිමෝසින් එකකින්, ෆෙරාරි එකකින් ඇවිල්ලා බයිනවා. ඒව ඕනේ නැහැ දැන් අද දවසේ අපි හිතමුකෝ නිකන් මොකක් හරි ඇල්ටෝ එකකින් ආවා කියලා. මොකක් හරි එනවා. වාහනකින් එනවා හොඳ වාහනකින්. බලය පේන්න පුළුවන් දෙයකින් එනවා. වාහනයක් පාවිච්චි කරන්නේ අද මේ භෞතික තලයේ ගොඩක් වෙලාවට ඒකනේ පාවිච්චි කරන්නේ ස්ටේටස් එක පෙන්න නේ. දැන් හිතන්න වාහනකින් එනවා. ඇවිල්ලා බහිනවා. බෑලා ඔබ ළඟට ඇවිල්ලා කරුණාවෙන් කතා කරනවා. right? සුවඳව කතා කරලා යනවා. දැන් ඔබ කියනවා ඔබ කරුණාවන්තයි කියලා. ඔබ මොකක්ද කියන්නේ? හරි යටහත් මිනිස්සෙක්. නේ? ඇයි? අච්චර දේවල් තිබිලත් බලන්න අපිට කතා කරලා කියන්නේ. හරි යටහත්. ඒතර අර වැරහැලි අඳන් ආපු මිනිස්සු යටහත් නැද්ද? නෑ. එයා කරුණාවන්තයි. ඒකයි මම කිව්ව ඔබට යටහත්කම පෙන්වන්න බෑ. ඔබට යමක් ලැබෙන තාක්කල්. ඔබට බලයයි වස්තුවයි ලැබෙන තාක්කල් ඔබට යටහත්කම පෙන්වන්න බෑ. ඒ නිසා ඔබට බලය වස්තුව ලැබෙනකොට තමයි ඔබ යටහත්කම ප්‍රැක්ටිස් කරන්නේ. හalleluya. මම උතෙන්ට ගියේ උඩුම්කම කතා කරපු නිසා. හalleluya. උඩුම්කමේ ආත්මය කියන්නේ ඔබට පිටතට පේන්නේ නැති රෝගයක්. ඔබට වෙනදට වඩා දැන් ඔබ මම සරලව බයිබලීය පදනම කියන්න උඩුම්කම කියන්නේ මොකද්ද කියලා. උඩුම්කම කියන්නේ සරලවම දෙයන්නාස ඔබට දුන්නේ නැති ස්ථානයක් ඔබ හදවතින් උරුම කරගන්නේ. එච්චරයි. අපි අද කතා කරමින් ඉන්නේ රෝග ගැන. අපි යමු ක්‍රියා 10:38ට. දැන් මම පෙන්වන්න උත්සාහ කරන්නේ ඇහැට පේන්නේ නැති රෝග ආත්ම විසින් ඇති කරන. ඇයි මේක වැදගත්? අපි හැමදාම ලෙඩ කියලා බෙහෙත් ගන්න යන්නේ එළියට පෙනුනොත් විතරයි. දැන් මට තරහ යනවා. ડોක්ටර් ගාවට යනකොට බෙහෙත් ගන්න. දොස්තර මට බෙහෙත් ඕනේ. ඇයි? මට තරහ යනවා. කවදාවත් ගිහින් තියනවද එම්? නෑනේ. දොස්තර මහත්තයා මං උඩඟුයි. මට බෙහෙත් පෙත්තක් දෙන්න. එහෙම කියනවද? නෑ. ඇයි නොපෙනෙන දේ අපි නොසලකා හරිනවා. ඔබ දන්නවද? පෙනෙන රෝගවලට ඒවා දොරවල් වෙනවා. උදාහරණයක් බය කියන දේ මම ඉස්සරහට කිව්වා බය දොරක්. උඩුම්කම දොරක්. සමහර දන්න මිනිස්සුන්ට රෝග ඇති වුණාම උඩුම්කමේ ආත්මය ඔහු තුල තියෙන තාක්කල් කොච්චර අපි ආඥා කරත් ඔහු සුව වෙන්නේ. ඔහු ඒ රෝගෙම මියදිලා යනවා. මගේ ජීවිතේ මම දැකලා තියෙනවා. වෙනස් වෙන්න කැමති නැහැ. ලෙඩ සුව කරගන්න ඕන වෙනස් වෙන්න කැමති නැහැ. ඉතින් අපි ආඥා කරනවා ආඥා කරනවා. ඒ දෙනසගේ බලය මදි වෙලාද? ඔහු කැමති නැහැ වෙනස් වෙන්න. right? ක්‍රියා 10:38 කියනවා දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් ලෙඩ කර සියල්ලන් සුව කරමින්ද ඇසුරුණු බවත්ය. එහෙම තියෙන්නේ. මේක බලන්න බයිබල් පදේ වැටෙනවනේ. මොකද්ද කියන්නේ? යක්ෂයා විසින් ලෙඩ කර කියලාද කියන්නේ? ආයෙ මං අහනවා යක්ෂයා විසින් රෝග කරා කියලාද කියන්නේ? යක්ෂයා විසින් පීඩා කරපු අය සුව කරා. මොකක්ද පීඩා කරා කියන්නේ? මේ කතා කරන්නේ රෝග ගැන නෙමෙයි. ඔබ ඉංග්‍රීසි පරිවර්තනයේ බැලුවොත් එතන පාවිච්චි කරලා තියෙන වචනය oppressed. Before he possess he will oppress you. ඒ කියන්නේ යක්ෂයෙක් අක්ෂාත්මකට ඔබට ආවේශ වෙන්න කලින් ඌ කරන්නේ පීඩා කරන එක. හalleluya. පීඩා කිරීම ඇවිල්ලා නොපෙනෙන රෝගයක්. මෙහෙම හිතන්නකෝ. මම විශ්වාස කරන ඔබට අත්දැකීම නැති ඇති right? හැබැයි සමහර වෙලාවට සමහර මිනිස්සු කියලා තියෙනවා මට අභ්‍යන්තරයේ ලොකු පීඩනයක් තියෙනවා. ඇඟ ඔක්කොම නිකන් රිදෙනවා වෙලාවකට. පුදුම පීඩනයක් තියෙන්නේ. හැබැයි ගිහිල්ලා රිපෝට්ස් ගත්තම normal. මම කියන එක එනවා. ඔබ දන්නේ මොකෙන්ද ඔබට පීඩාවක් ආව? අපි සිංහල ලස්සන වචනයක් තියෙනවා නුරුස්සනවා. නුරුස්සනවා නේ නුරුස්සනවා. කියන්නේ නුරුස්සනවා කියලා කියන්නේ කොහොම මට රුස්සන්නේ
ස්කෑන් එකක් ගත්තට මොකුත් නැහැ. හලෙලූයා. ඒකට හේතුව ආත්මික තලයේ ආත්මයක් ඔබේ ජීවිතේ කරන දෙයක්. මම කියන එක ඇහෙනවද? මේ අහන්න. මම උදව් කර උත්සාහ කරන්නේ මේ උදෑසන ඔබට උදව් කරන්න. හලෙලූයා. ඔබ අද මෙතෙන්ට එන්න ඇත්තේ සමහර වෙලාවට ඔබට තියෙන ඔළුවේ කැක්කුමකින් ඇඟේ අමාරුවකින් රෝගිකින් සුව වේ. හැබැයි ඕකෙන් සුවලා ගෙදර ගියාම තව ලෙඩක් ආවම ඊළඟ සුව මේටත් එනවද? නෑ. අද ඔබ හරියට මේ වචනේ අහගත්තොත් ඔබට රෝග නොවි ඉන්න පුළුවන්. හalleluya. හalleluya. යක්ෂයා කරන දෙයක් තමයි පීඩා කරනවා. මොනවද කරන්නේ? ඒක ආත්මයක්. යක්ෂයා කියලා අදහස් කරන්නේ මෙහම මතක තියාගන්න බයිබලයේ හැමතැනම යක්ෂයා කියන්නේ ලුසිෆර් නෙමෙයි. එයාගේ මුළු රාජධානිය හඳුන්වන එක නම. right? ඒ ආත්ම කරන එක දෙයක් තමයි පීඩා කරනවා. ඔබ දැකලා තියෙනවා සමහර මිනිස්සු මේ හොඳට ඉන්නවා එකපාර සුයිසයිඩ් කරගන්නවා. ඔබ හොයනවා කිසි ප්‍රශ්නයක් නැහැ. සමහරට පුංචි දෙයක්. මේ මෑත කාලීනව පුද්ගලයෙක් අපි සභාවට එන කෙනෙක් අඳුරන කෙනෙක් නේ ඥාති පුද්ගලයෙක් ඔහු ඇවිල්ලා අනිත් අයටත් උපදෙස් දෙන කෙනෙක්. ඔහු කිතුණෙක් නෙමෙයි right? ඔහු තව අනිත් අයවත් එන්කරේජ් කරන කෙනෙක්. හැබැයි ඔහු යම් උත්සවයකට ගියා. ඒ උත්සවයේ අතරතුරේ තරුණෙක් right? තරුණෙක් උත්සවයේ අතරතුරේ ඔහුට කවුරු හරි නිකන් මොන හරි දෙයක් කියලා මුංචි දෙයක් මෙන්න ආව එළියට කඩේට ගියා වහ බෝතලයක් ගත්තා බීලා. ඔබ දා දෙක සාමාන්‍යයි කියලා. හalleluya. ඇත්තටම මේ සිද්ධිය ඔබ අධ්‍යයනය කරොත් ඔබට තේරෙනවා මේක වහබුන්ට ප්‍රශ්නයක් මුකුත් වෙලා නැහැ. එහෙනම් කොහොමද ඔහු ජීවිතේ නැති කරන තැනට නැති කරගන්න තැනට ඔහුව පෙළඹුණේ? ඒකට හේතුව පීඩා කරන ආත්මය. මේ පීඩා කරන ආත්ම කරන එක දෙයක් තමයි මිනිස්සුගේ ජීවිතේ නැති කරන තැනට ඔහුව තල්ලු කරනවා. මොකද යෝහන් 10:10 ජේසුස් වහන්සේ කිව්වා යක්ෂයා එන්නේ මරන්න. උගේ එක පර්පස් එකක් තමයි ඔබ ඉවරයක් කරන්නේ. මේ පොළොවේ තියෙන දවස් අඩු කරන එක ඔබ. හalleluya. එසම මේ පීඩා කරන ආත්ම වල එක අරමුණක් තමයි ඔබට ජීවිතේ පහ කරවන එක. සමහරට ඔබට හැමදේම තියෙන මේත් ඇතුලෙන් කලකිරිලා. ඇතුලෙන් පීඩණයක ඉන්නේ. ඔබ දන්නේ නැහැ මේක ආත්මිකයි කියලා. අද ඔබ මේක දැනගන්න තාක්කල් ඔබ යනවද මේකට බෙහෙත් ගන්න? නැහැ. එහෙනම් අද මේක දැනගන්න ඒක ආත්මික දෙයක්. හalleluya. මට උන් ඉස්සලම් මුල් මිනිත්තු කීපේ ඔබට එලිදරව් කරන්න මේ ආත්මික තලය ගැන. මොකද මේක දැනගත්තොත් තමයි ඔබට සුව කරගන්න පුළුවන්. නේ? අපි රෝගකාරකේ දැනගත් නැත්නම් සුවය දෙන්න පුළුවන්, සුව කරගන්න පුළුවන්. හalleluya. ඉතින් අපි අද කතා කරා කොටස් කීපයක් මොනවාද? මම කිව්වා මේ හැම රෝගයකටම හේතු ආත්මිකයි. බොහෝ රෝගවලට ආත්ම විසින් රෝග ඇති කරනවා. ඔවුන්ට ස්වභාවයන් තියෙනවා. ඔවුන් මනුෂ්‍ය ශරීරයන් තෝරගන්නවා. ඔවුන්ගේ ස්වභාවය ප්‍රකාශ කරන්න. ඊළඟ එක තමයි පෙනෙන රෝග තියෙනවා, නොපෙනෙන රෝග තියෙනවා. අපි පෙනෙන රෝගයක් හැදුනොත් අපි පල්ලියට එනවා සුව කරගන්න, අපි දොස්තර ගාවට යනවා. හැබැයි අපි නොපෙනෙන රෝග අපිත් එක්ක හැමදාම තියෙනවා. බය, උඩඟුකම, පීඩාව. හalleluya. කොහමද පාස්ටර් අපි මේ වගේ එළියට එන්නේ? අහන්න මගේ. හරි. ඔබ වෙනුවට මං අහන්නම්. කොහමද පාස්ටර් මේ වගේ එළියට එන්නේ? ඔබ අහන් ඉන්නවා මගේ දිහා බලාගෙන ඔබ ඇවිත් නැන්නේ කොහොමද දැන් මේකෙන් එළියට එන්නේ කියලා. දැන් මං කියන්නම්. කී දෙනෙක්ට දැනගන්න ඕනද? දැන් ලෙඩ හැදෙන හැටි විතරක් අහගෙන ගිහලා වැඩක් නැහැ නේ. කොහොමද ඔය එළියට එන්නේ? ඒ නිසා තමයි ඔබට ජේසුස් වහන්සේ ඕන වෙන්නේ. මම යමක් පෙන්නන්නම් උනාසගේ වචනේ. එපීස 1:20 සහ 22. එපීස 1:20 සහ 22. මේක කියනවා ජේසුස් වහන්සේ ගැන. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉෂ්ට කළා වූ සුවකීය පරාක්‍රමේ ශක්තිමත්කමේ ඒ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටුවා ඉස්සරහට යා සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකයේ පමණක් නොව
පරලෝකයේ සඳහන් කරන ලද සියලු නම් වලට වඩා උසස් කොට ස්වර්ග ස්ථානවල තමන් දකුණු පැත්තේ හිඳුවා. මේක කියනවා ජේසුස් වහන්සේගේ මෙතන ඇත්තටම ඔබ හරියට අධ්‍යයනය කරුවොත් මෙතන කතා කරනවා ජේසුස් උන්වහන්සේට සියලු නම් වලට වඩා උන්වහන්සේ උසස් කරාලු. මොකක්ද උසස් කරේ? උන්වහන්සේගේ නාමය. හලෙලූයා. මෙතන කියනවා ජේසුස් වහන්සේගේ නාමය මේ හැම නම් වලටම වඩා උසස් කරාලු. ඒ පාස්ටර් මේක පෙන්නවුවේ. මේකට හේතුව මෙතන කතා කරනවා මේ ලෝකේ නම් පරලෝකේ නම් කියලා. දෙයනාසර මොකද්ද නම් එක්ක තියෙන ප්‍රශ්නේ? මම කියන එක එනවා. මෙතන ඇත්තටම කතා කරන්නේ නම් ගැන නෙමෙයි. මෙතන නම් කිව්වම නමක් කිව්වම මෙතන ග්‍රීක පරිවර්තනයේ කතා කරලා තියෙන වචනේ ඔනෝමා. ඔබේ ගමේ අනෝම නෙමෙයි. මොකද්ද? ඔනෝමා. ඔනෝමා කියන එකේ තේරුම එකක් නේම් කියන එක. අනිත් එක ඇවිල්ලා කැරක්ටර් කියන එක. චරිතයක්. ඔබ දන්නවද ඔබේ නම නිසා තමයි ඔබේ චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ. මම ඇත්තක් කියන්න. ඔබ දන්න ඔබට කතා කරන නම හරි වැදගත්. කවුරු හරි ඔබට කතා කරන නම. මොකද ඔබ දන්න ඔබ හිතනවා මේ නමක් කියලා නෑ. ඔබට කතා කරන නම පිටිපස්සේ ඔබේ චරිතය තියෙනවා. හලෙලූයා. ඉන්සා දැන් ඔබේ නම් වෙනස් කරගන්න බෑනේ. අඩුම තරම ඉදිරි පරම්පරාවටත් හරියට නම් තියන්න. මම දකිනවා දැන් දරුවන්ට එන නම් සමහරවිට මං ගාවට ආවම මං අහනවා දෙමාපියන්ගේ මොකද්ද නමේ තේරුම? තාත්තා දන්නෙත් නෑ අම්මා දන්නෙත් නෑ. එහෙනම් ඇයි තිබ්බේ? තිබ්බනේ පාස්. කවුද නම තියලා තියෙන්නේ? ડોක්ටර් Google. Google එකේ ටයිප් කරා නමක් තිබ්බා. බලන්න ඒක කොච්චර භයානකයිද කියලා. ඔබේ ජීවිතේ ඔබේ ඉරණමේ 70%ක් තීරණය වෙනවා ඔබේ නම මත. මම දන්නා මේකට කලින් අහලා තියෙනවද කියලා. right. ඔබේ ජීවිතේ ඔබේ ඉරණම 70%ක් තීරණය වෙනවා ඔබට කතා කරන නම මත. ඒස තමයි උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ කෙනෙක්ව තෝරගත්තාම ඔහුගේ නම හරි නැත්තම් නම වෙනස් කරේ. ආබ්‍රහම තෝරගද්දී ආබ්‍රහම්ගේ නම ආබ්‍රම්. ආබ්‍රම් කියන්නේ assume father හිතාගෙන ඉන්න තාත්තා. දැන් අසන මේ නම කියනකම් මූට ළමයි හම්බ වෙන්නේ නැයි හිතාගෙන ඉන්න තාත්තා. ඒ නිසා දැන් ආසේ ආබ්‍රහම් කරා. ආබ්‍රහම් කියන්නේ ජාතීන්ගේ පියා. හලෙලූයා. නිසා හරිම වැදගත් ඔබේ නම. ආත්මික තලයේ නමක් කියන්නේ චරිතයක්. දැන් ටිකකට කලින් ඔබ කියවුවා ජේසුස් වහන්සේ ගොළු බිහිරි ආත්මයක් දුරු කරා. ඇයි ආත්මයට ගොළු බිහිරි ආත්මය කියන්නේ? ඒකේ නම ගොළු බිහිරි ආත්මය. ඇයි ගොළු බිහිරි ආත්මය කියලා කතා කරන්නේ? ඒකේ ස්වභාවය ගොළු බිහිරි. නමක් කියන්නේ ඒක පිටිපස්සේ තියෙන ස්වභාවයක්, චරිතයක්. හලෙලූයා. ඒ කියන්නේ ඔබට එනම රෝගයක් පිටිපස්සේ මේ රෝගෙට කතා කරනකොට ඔබ නමක්. ඒ නම පිටිපස්සේ තියෙන්නේ චරිතයක්. ආත්මයක්. හලෙලූයා. මේක කියනවා ජේසුස් වහන්සේගේ නම සියලු නම් වලට වඩා උසස් කරා කියලා. ඒ කියන්නේ ජේසුස්ගේ නම ජේසුස් කියන නම විතරක් නෙමෙයි. ජේසුස් කියන චරිතය සියලුම චරිත වඩා උන්වහන්සේ උසස් කරා. හලෙලූයා. මේකෙන් මොකද්ද පාස් අපිට වැදගත්කම තියෙන්නේ? අද ඔබ ආත්මික තලයේ පොරබැදීමක් තුල යනවනම් ඔබට තියෙන විසඳුම ඒ තමයි අවුරුදු 2000කට කලින් ජේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් කුරුසේ මැරුණා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් මැරිලා තැන්පත් කළ දවස් තුනකින් නැවත නැගිට්ටා. අද උන්වහන්සේ ස්වර්ගීය ස්ථානවල ඉන්නවා. අපිට උන්වහන්සේගේ ඒ පූජාවේ නිමා කරපු කාර්ය ආශිර්වාදයේ භුක්ති විඳින්න දීලා. අද ඔබ ජේසුස් වහන්සේ ගැන දැනගත්තම ඔබේ ජීවිතේ උන්වහන්සේට දුන්නොත් ජේසුනි මගේ ජීවිතේ ඔබ වහන්සේට මම බාර කරනවා. ඔබ වහන්සේ තමයි මගේ ජීවිතේ ස්වාමියා. ඔබේ ජීවිතේ ඔබ උන්වහන්සේට බාර දුන්නොත් අපි කියනවා ගැලවීම ලැබෙනවා ඔබට. ඔබේ ආත්මය නැවත උත්පාදනය වෙනවා. ඔබ ජේසුස් වහන්සේව ජීවිතේ ස්වාමියා කියලා පිරි අරගෙන උන්වහන්සේගේ සුද්ධ ආත්මයට ඔබ ආරාධනා කරොත් ඔබේ ජීවිතේට එන්න කියලා ඔබේ ජීවිතේට අලුත් ආරම්භයක් හම්බ වෙනවා. හලෙලූයා. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ ආත්මික තලයේ සර්වයිව් වෙන්න, ආරක්ෂා වෙන්න. මම දන්නවා ගොඩක් වෙලාවට ඔබ අහලා තියෙන්නේ සභාවට ඇවිල්ලා ගැලීම ලැබලා ජේසුව පිළිගත්තොත් ඔක්කොම හරියනවා. මම කියනවා එහෙම වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව ඔබ ගැලීම ලැබුවා. ජේසුව පිළිගත්තා ජීවිතේට. හොඳයි. සුද්ධාවාංශවත් ලැබුවා. හොඳයි. හැබැයි ආත්මික තලයේ
බය වෙන්නේ ඔබේ කිතුණුකමට නෙමෙයි. ඒ කිතුණුකම ඇතුලේ තියෙන චරිතයට. මම කියන ගෑනවා. ඔබ කිතුණුවෙක් වෙලා ඔබ ඇතුලේ ක්‍රිස්තු චරිතය නැත්තම් ආත්මික තලයේ ඔබට විරුද්ධව එන එක නවත්තන්නේ නැහැ. හalleluya. ඒස තමයි ජේසුස් වහන්සේ කිව්වේ මේ අවසාන පදේ අපි බලන. යොහන් 14:30. යොහන් 14:30. ජේසුස් වහන්සේ මේ ලෝකයේ අධිපතිය එනවා. හැබැයි ඔහුට මන් තුල කිසි දෙයක් නැහැ කියලා. යොහන් 14:30. තව ඔබ සමග බොහෝ කොට කතා නොකරමි. මක්නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නමුත් ඔහුට මා තුල කිසිවක් නැත. ඔබ දන්නවද? මම දැන් මෙච්චර කතා කරා ආත්මික දේවල් ගැන. මේ ආත්මික දේ තමයි බලපාන්නේ ඔබේ රෝගවලට. ඔබේ ජීවිතේ විනාශ වෙන එකට. මේකෙන් වළක්ව ගන්න ඔබ පියවර දෙකක් ගන්න ඕන. එකක් ඔබ ජීවිතේ ස්වාමියා විදිහට ජේසුස් වහන්සේව පිළිගන්න අවශ්‍යයි. ඔබේ ජීවිතයේ අයිතිය ඔබ ජේසුස් වහන්සේට බාර දෙන්න අවශ්‍යයි. එහෙම වුණොත් ඔබට ලැබෙනවා ගැලවීම. ඊට පස්සේ ඔබ සුද්ධාත්මයන් වහන්සේට ඔබේ ජීවිතයට ආරාධනා කරොත් ඔබට ලැබෙනවා අලුත් ජීවිතයක්, අලුත් ආත්මයක්, අලුත් ආරම්භයක්. කර්මය අහෝසි වෙච්ච ජීවිතයක් ඔබට ලැබෙනවා. හැබැයි එතනින් එහාට ඔබ තවත් මේ ලෝකේ ආත්මික තලයේ රචකම් කරන්න ඔබට සිද්ධ වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ ඔබ තුල ගොඩනගා ගන්න. මොකද සමහර වෙලාවට මම මෙහෙම කියනවා. කිතුනෝ කී දෙනෙක් කියනවද මෙතන? කිතුනෝ. අපි දැන් අවංකව කතා කරමු right? කීපාරක් ජේසුගේ නාමයෙන් සමහර දේවල්ට යාඥා කළා වෙනස් නොවි තිබිලා තියෙනවා. එහෙම වෙලා තිබෙනවා. නේ? සමහර වෙලාවට ජේසුස් වහන්සේගේ නාමය අපි පාවිච්චි කරනවා කිතුනෝ සමහර වෙලාවට වැඩ කරන්නේ නේ සිස්ටර්? අපි බලන්න ඇයි? දැන් පාස්තු ගන්නන්නේ මොකද්ද කියලාද සභාවේ? ජේසුගේ නාමයට ඕනෑක් කරන්න පුළුවන්. ජේසුස් නාමයට ඕනෑක් කරන්න පුළුවන්. අපි ගෙදර ගිහලා කතා කරනවා මොකුත් වෙන්නේ. සමහරලාට වෙනස් වෙලා නැහැ. අපි කල්පනා කරලා මොකද්ද උනේ? ඒකට හේතුව ඔබ ජේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරාට මදි. ජේසුස් වහන්සේගේ චරිතය ඔබ තුල තියෙනවා. මොකද ආත්මික තලයේ දකින්නේ ජේසුගේ නම ඔබ කතා කරනකොට ඒ නම කතා කරන් ඔබට ඒ චරිතය ඔබ තුල තියෙනවද කියලා. හalleluya. ස්කේවා කියන උත්තම පූජකයාගේ පුතු 7 දෙනා ගියා යක්ෂයෙක් දුරු කරන්න. උත්තම පූජකයාගේ පුතු. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ලොකු පාස්ටර්ගේ ළමයි. මුළු යුදේම දන්නවා. හැබැයි ආත්මික තලයේ දැනන් හිටියේ නැහැ. ඇයි? ඔවුන් කියලා යක්ෂයව දුරු කරනකොට ඒ යක්ෂාත්මය කිව්වා අපි ජේසුස්ව දන්නවා. පාවුල්ව දන්නවා. උඹලා කවුද කියලා ඇහුවා. ඒ කියන්නේ ආත්මික තලයේ ඔබ දැනන් ඉන්න විදිහක් තියෙනවා. මම කියන එක යනවාද? ඔබ මේ පොළොවම දැනගන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ආත්මික තලයේ කවුරුත් ඔබ නොදැන ඉන්නවා වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ මේ පොළොවේ ඔබ දැනන් ඉන්න එක නෙමෙයි ආත්මික තලයේ ඔබ දැනන් ඉන්න එක. හalleluya. හalleluya. ආත්මික තලයේ ඔබ දැනගන්න යන්නේ ඔබේ චරිතය තුල. චරිතය. ඔබ ජේසුස් වහන්සේ ඔබේ ජීවිතය පිළිගත්තට මදි. ජේසුස් වහන්සේගේ චරිතය ඔබ තුල ගොඩනගා ගන්න ඕනේ. කොහොමද පාස්ටර් ඒක කරන්නේ? අද ජේසුස් වහන්සේ අපිට පේන්න නැහැ. උන්වහන්සේ දිහා බලාගෙන අපේ ජීවිතය වෙනස් කරගන්න. හැබැයි උන්වහන්සේ දුන්නු වචනේ අද අපිට තියෙනවා. උන්වහන්සේ ගැන මේ වචනේ තියෙනවා. අපි වචනේ කියවන හැම වෙලාවකම වචනේ දකින හැම වෙලාවකම අපි තුල බීජයක් ඇතුල් වෙනවා. උන්වහන්සේ වගේ අපේ ස්වරූපය වෙනස් කරගන්න. හalleluya. ඒ නිසා තමයි මම හැමදාම කියන්නේ ඉන්න විදිහට ජේසුස් වහන්සේ තුලට එන්න. හැබැයි ඇවිල්ලා හිටපු විදිහට ඉන්න යන්න එපා. ඉන්න විදිහට එන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට ඕන විදිහකට එන්න පුළුවන්. ඔබ හොරෙක්ද, මංකොල්ලකාරයෙක්ද, වෛශ්‍යාකරාද, පව්කාරයෙක්ද කිසි ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ට තමයි ජේසුස් වහන්සේ අවශ්‍ය. ඔබ ඉන්න විදිහට එන්න උන්වහන්සේ තුලට. හැබැයි ඇවිල්ලා හිටපු විදිහට ඉන්න එපා. ඔබ වෙනස් කරගන්න. ඇයි? එකකින් ඔබටයි අවාසියක් තියෙන්නේ. ආත්මික තලයේ තුල ඔබට ලොකු ගමනක් යන්න පුළුවන්. ඔබේ චරිතය වෙනස් කරගත්තු. ක්‍රියා 20:32 කියනවා. ක්‍රියා 20:32. ධානාසගේ වචනෙට පුළුවන් ඔබ ගොඩනගන්න. ඔබ ඉදි කරන්න. දැන් දෙවියන් වහන්සේටද කියවන්න. ඔබ සැම ඉදි කරන්නත් පිරිසුදු ලද සියල්ලන් අතරෙහි ඔබ සැමට උරුමයක් දෙන්නත් හැකි වූ උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයට ඔබ සැම බාර දෙමි. උන්වහන්සේගේ වචනට හැකියාවක් තියෙනවා. ඔබ වචනේ අහන හැම වෙලාවකම ඔබ තුල චරිතයක් ගොඩනගන්න. මට පුළුවන් නම් මැසේජ් ට්‍රාන්ස්ලේෂන් එක දෙන්න. මෙතනින් අපි අවසන් කරමු. right? MSG. උන්වහන්සේගේ වචනට හැකියාවක් තියෙනවා. මේක කියනවා now I am turning you over to God.
our marvelous God, whose gracious word can make you into what He wants you to be and give you everything you could possibly need in this community of holy friends. මට පෙන්වන්න ඕන මේක කියනවා word can make you into what He wants. වචනෙට පුළුවන් උන්වහන්සේට ඕන දේ බවට ඔබපත් කරන්න. හalleluya. එනිසා අද සුවේ අරන් ගියාට පස්සේ මේ දේ කරන්න. ඔබ ජේසුස් වහන්සේ වද ලබා ගත්තට පස්සේ මේ දේත් කරන්න. ඉදිරි කාලයේ ගන්න වචනේ අහන්න. හොඳ වචනය. හරි ජේසුස් ගැන උගන්වන තැනක වචන ඉගෙන ගන්න. හalleluya. මම ඇයි එහෙම කිව්වේ? වැරදි වචන ඇහෙන තැනුත් තියෙනවා. මගේ කනට මැහිලා තියෙන සමහරු ගන්නවා අපි පව්කාරයෝ අපි පාපේ ඉඳලා මැරිලා යන්න ඕන. එහෙනම් ඇයි ජේසුස් ආවේ කුරුසේ මැරෙන්නේ? හalleluya. ජේසුස් ආවේ ඔබ පාපෙන් එළියට ගන්න. එනිසා හරි වචනේ ඇහෙන තැනක ඔබ කාලයක් රැඳුනොත් මේකට කියන්නේ අපි ආගමක් වෙනස් කරනවා කියලා. ඔබේ උපැන්නේ ආගම තියාගන්න. අපිට උපැන්නෙන් එපා මොකු. තේරෙනවද මං කියන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබේ ඇතුළයි වෙනස් වෙන්න ඕන. එළියෙන් ඔබේ ආගම වෙනස් කරාට ඔබේ ජීවිතය වෙනස් වෙන්න යන්නේ නැහැ. ඔබේ ඇතුළයි වෙනස් වෙන්න ඕන. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ආගමක් දෙන්න නෙමෙයි. ඔබට ජීවිතයක් දෙන්න. හalleluya. ඔබේ ජීවිතය ලබාගෙන ඔබ තුලේ ජීවිතය ගොඩනගා ගත්තොත් ඒ ජීවිතයට පුළුවන් ඔබ වෙනස් කරන්න සහ තව කෙනෙක්ව වෙනස් කරන්න. හalleluya. එනිසා තීරණයක් ගන්න අදින් පස්සේ මම ජේසුස් වහන්සේව පිළි අරගෙන ඉදිරි කාලේ වචන ඇහෙන තැනක මම රැඳෙනවා. උත්සාහ කරන්න දයන්වහන්සේගේ වචන ඇහෙන තැනක ඉන්න කාලයක්. ඇයි හරි වචන ඇහෙන හැම වෙලාවකම වචන ඔබේ ජීවිතේ චරිතයක් ගොඩනගන. හalleluya. තවත් ඔබේ ජීවිතේ මුදල් නාස්ති කරන්න ආපු ආත්ම ඔබේ ජීවිතය ඇතුල් වෙන්න යන්නේ නැහැ. තවත් ඔබේ පවුලේ අසමාදාන ඇති කරන්න ආපු ආත්ම ඔබේ පවුලට ඇතුල් වෙන්න යන්නේ නැහැ. මාසයකට සැරයක් සල්ලි ටික ඔක්කොම ඉවරෙන්න ආපු රෝග තවත් ඔබේ ජීවිතයට ඇතුල් වෙන්න යන්නේ නැහැ. ඇයි? ආත්මයක් එන්න කලින් දෙපාරක් බලනවා. මොව් මෑ තුල තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය. කොලොස්සි පොතේ කියන විදිහට යේසුස් වහන්සේ ඒ චරිතය උසස් කළා සිරුම චරිත වලට වඩා එහායි. හalleluya. ඔබ තුල ක්‍රිස්තු චරිතය තිබ්බොත් ආත්මික තලයේ ඔබට රජ කරන්න පුළුවන්. ඒක තමයි අද දවසේ පණිවිඩය. සුවය අරන් යන්න ක්‍රිස්තු චරිතය ඔබ තුල ගොඩනගා ගන්න. එහෙම වුණොත් සුවය පවත්වා ගන්න විතරක් නෙමෙයි ඔබේ ජීවිතේ අනිත් සියලු අංගවලදී ඔබට රජකම් කරන්න පුළුවන් මේ පොළොවේ. හalleluya. අපි නැගිටිමු.